ජයග්‍රහණයේ සොයන ඔබේ හිත තුල වද දෙන ප්‍රශ්නවලට නිවැරදිම උත්තර සොයමු. එන්න අපි කතා කරමු. ටෝක් විත් නිලා සමග ජීවිතය දිනන්න. ආයිබෝවන් යාළුවනේ. අපේ ලෝකේ හරිම ගෝසාකාරී. හැමෝටම ඕනේ Tamanගේ හඬ අනිත් අයට සද්දෙන් ඇහෙන්න සලස්සන්න. කතා කරන එක තමයි බලය කියලා හිතාගෙන ඉන්නවා. ඒත් කතා කරන එක රිදී නම් නිහඬතාවයේ රත්තරන් කියලා පරණ කතාවක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ මේකයි. රත්තරන් පාවිච්චි කරන්න ඕන තැනට රිදී දැම්මොත් ඔයාට ලැබෙන වටිනාකම නැති වෙනවා. ඔයාට තරහ ගිහින් ඉන්න වෙලාවක ඔයා කියන වචන හරියට තුවක්කුවකින් පත්තු වුණ උණ්ඩ වගේ. ආපහු ගන්න බෑ. ඒ වෙලාවට නිහඬතාවය කියන්නේ ඔයාගේ පෞරුෂය රැක ගන්න හොඳම පලිය. හිස් භාජන තමයි වැඩියෙන්ම සද්ද දාන්නේ. යමක් ගැන හරියටම දන්නේ නැත්නම් එතනදී කට වහගෙන ඉන්න එක තමයි ඔයාගේ බුද්ධිමත්කම පෙන්වන විදිහ. අහගෙන ඉන්න, ඉගෙන ගන්න. යමක් ගැන සැලකිල්ලෙන් අහන්න හිටියොත් ඔයාට නොදන්නා දෙයක් ගැන ඉගෙන ගන්න ලැබේවි. හැබැයි මතක තියාගන්න. අසාධාරණයක් දැක නිහඬව ඉන්නවා නම් ඔයත් ඒ වරදේම කොටස්කාරයෙක්. වැරද්දක් දැක්ක තැන ඒක නිවැරදි කරන්න ඔයාගේ කටහඬ ආයුධයක් කරගන්න බය වෙන්න එපා. ඔයාට එරෙහි වෙන්න, විරුද්ධව නැගිටින්න බලයක් තියෙන අවස්ථාවක වැරද්දකට විරුද්ධව කතා කරන එක හොඳම මනුස්සකමක් වගේම හොඳ පෞරුෂයක තියෙන ලක්ෂණයක් වෙනවා. Tamanගේ ආත්ම ගෞරවය, Tamanගේ මානසික හා කායික නිදහස වෙනුවෙන්, Tamanගේ තත්ත්වය වෙනුවෙන් ඔයාට නොගැලපෙන නොසුදුසු දේවල් යෝජනා කරොත් එපා, බෑ, නෑ කියලා කියන්න ඕන තැන ඒක හයියෙන් කියන්න. ඔයාගේ සීමාවන් ලකුණු කරන්න ඕන නිහඬව නෙමෙයි, වචනවලින්. ඒ බව මතක තියාගන්න. හරි, දැන් ප්‍රශ්නේ මේකයි. අපි කොහොමද හරියටම තීරණය කරන්නේ දැන් කතා කරන්න ඕනද නිහඬ වෙන්න ඕනද කියලා? මේකට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් පුංචි ට්‍රික් එකක් තියෙනවා. මේක හඳුන්වන්නේ සොක්‍රටිස්ගේ පෙරහන් 3 කියලා. කතා කරන්න කලින් ඔයා මේ ටික හිතන්න. මම මේ කියන්න යන දේ ඇත්තක්ද? මේකෙන් කාට හරි යහපතක් වෙනවද? අඩුම තරමේ මේක ප්‍රයෝජනවත් දෙයක්ද? මේ තුනෙන් එකකට හරි උත්තරේ නැහැනම් හොඳම දේ නිහඬ වීම. වචනය කියන්නේ හරියට වතුර වගේ. අවශ්‍ය ප්‍රමාණයට තිබුණොත් ජීවිතේ ලස්සන කරනවා. ගොඩක් වැඩි වුණොත් විනාශ වෙලා යනවා. අඩු වුණොත් වේලිලා යනවා. බුද්ධිමතා දක්ෂයා කියන්නේ කටවාචාලයට නෙමෙයි, කට වහගෙන ඉන්න ඕන තැනයි, කට අරින්න ඕන තැනයි හරියටම දන්න කෙනාට. ඔයාගේ ජීවිතේ වැඩියෙන් පසුතැවෙන්නේ කතා කරපු දේවල් ගැනද නැත්නම් කතා නොකර මගහැරුණු දේවල් ගැනද? පහලින් කමෙන්ට් කරන්න යන්න. තව කෙනෙක්ට මේක දකින්න ෂෙයා කරන්න. ටෝක් විත් නිලා YouTube channel එක subscribe කරන්න යන්න.